ජීවිතයට අරුතක් එක්කව කරපු අදත් අලුත් ආරම්භයක්. මගේ කිරියම්ම පුංචි කාලේ මට කියනවා දහසක් බුදුවරු බුදු වෙනවා හිමිදිරි පාන්දර කියලා. බලන්නකෝ මේ ලස්සන මල් එක්ක උදේ පාන්දර දවස පටන් ගන්න එක හිතට කොච්චර හරි සිසිලක්ද. ඕගොල්ලොන්ටත් ඒක අත්විඳින්න දෙන්න තමයි මම මේ ලස්සන මල් ටික මගේ වීඩියෝ එකේ මුලින්ම දැම්මේ. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ අපේ මේ හෘද වස්තුවට ලොකු කරදරයක් වෙලා තියෙන බෑඩ් කොලෙස්ටරෝල් කොහොමද ඕට්ස් කියන ධාන්‍ය වර්ගයේ එක්ක එකතු වෙලා පාලනය කරන්න කියලා. රැඳිලා ඉන්න. මම අන්තිමටම කියලා දෙනවා කොහොමද ඕට්ස් ස්මූති එකක් හදාගන්නෙත් කියලා. දැන් බලමු මේ ඕට්ස් කියන්නේ මොනවද කියලා. ඕට්ස් කියන්නේ ධාන්‍ය වර්ගයක්. මේක ෆාම්ස් වල තමයි වගා කරන්නේ. මාස 3-4ක් විතර ඕට්ස් සාමාන්‍යයෙන් හාවස් කරගන්න ගත වෙනවා. ඉතින් ඇත්තටම ඕට්ස් වලට මහා ගොඩක් මැෂිනරි අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හින්දා මේක පෝෂ්‍ය ගුණය අතින් ඉතා ඉහළ වටිනාකමක් තියෙන ධාන්‍ය වර්ගයක් වෙනවා. එංගලන්තේ අපි ගොඩාක් බහුලව ඕට්ස් පාවිච්චි කරනවා අපේ උදෑසන බ්‍රෙක්ෆාස්ට් එක විදිහට. ඉතින් දැන් අපි කතා කරමු මොනවද ඕට්ස් වල තියෙන හෙල්ත් බෙනිෆිට්ස් කියලා. ප්‍රධානම බෙනිෆිට් එක තමයි ඇත්තටම ඕට්ස් වලට ලොකු හැකියාවක් තියෙනවා අපේ මේ බෑඩ් කොලෙස්ටරෝල් ලෝව කරන්න. ඒ කියන්නේ අඩු කරන්න. ඒ විතරක් නෙමෙයි බ්ලඩ් ෂුගර් පාලනයට අපේ ගන්න ආහාරය හොඳින් අවශෝෂණය කරගන්නත් මේ ඕට්ස් වලට ලොකු හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඕට්ස් අයර්න්, මැග්නීසියම්, සිංක් සහ විටමින් B. ඉතින් දැන් මම කියලා දෙන්නම් කොහොමද මේ බෑඩ් කොලෙස්ටරෝල් ඕට්ස් වලින් පාලනය කරගන්නේ කියලා. ඕට්ස් වල තියෙනවා බීටා ග්ලූකගන් කියලා සොලියබල් ෆයිබර් එකක්. මේ බීටා ග්ලූකගන් වතුරත් එක්ක මිශ්‍ර වෙනවා. ඉතින් අපි ඕට්ස් ආහාරයට ගත්තාම අපේ ආමාශය ඇතුළේදී මේ ඕට්ස් ජෙල් එක පිත්තාංශුත් එක්ක එකතු වෙනවා. ඒ කරලා ශරීරයෙන් මලපහ විදියට බැහැර වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පිත්තාංශු නිපදවන කොලෙස්ටරෝල් වලට සිද්ධ වෙනවා ආයෙත් පිත්තාංශු නිපදවන්න. මෙන්න මේ විදිහට තමයි ඕට්ස් වලින් අපේ කොලෙස්ටරෝල් පාලනය වෙන්නේ. ඉතින් මේ විදිහට පිත්තාංශු ශරීරයෙන් ඉවත් වෙන්න නම් අපි දවසට ග්‍රෑම් 80ක තරම් ඕට්ස් පරිභෝජනය කරන්න ඕන. ඉතින් මේ විදිහට ඕට්ස් එක එක වර්ග වලින් තියෙනවා. ස්ටීල් කට් ඕට්ස්, ජම්බෝ රෝල් ඕට්ස්, පොරේජ් ඕට්ස් සහ ඉන්ස්ටන්ට් ඕට්ස් විදිහට ඕගොල්ලන්ට වෙළඳ පොලේ ඕට්ස් දැක ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලින් මම නම් අනුමත කරන්නේ මේ ස්ටීල් කට් ඕට්ස් සහ ජම්බෝ රෝල් ඕට්ස් කියන වර්ග දෙක. ඉතින් දැන් මම කියලා දෙන්නම් කොහොමද මේ ඕට්ස් වලින් ස්මූති එකක් උදේට හදාගන්නේ කියලා. මම හැමදාම පාස්ටිං කරලා ඉවර වෙලා උදේ පාන්දර මේ ස්මූති එක තමයි බොන්නේ. මේකට අවශ්‍ය වෙනවා ග්‍රෑම් 80ක් ඕට්ස්, ඒ වගේම ඕගොල්ලෝ බොන්න කැමති කිරි වර්ගයක්, ෆ්‍රෙෂ් මිල්ක් හෝ සෝයා මිල්ක්. ඒ විතරක් නෙවෙයි මී පැණි හැන්දක්. ඉතින් මම මේ වෙලාවේදී කියනවා ගොඩක් වෙලාවකට කඩේ ගන්න තියෙන ඕගනික් ජම්බෝ ඕට්ස්. ඒක තමයි හුඟක් වෙලාවට ශරීරයට ගුණදායක වෙන්නේ. වසවිස වලින් හුඟක් අඩුයි මේ ඕට්ස් එක. ඒකට මම එකතු කරගන්නවා බ්ලූබෙරිස් සහ බනානා. ඒ විතරක් නෙවෙයි මගේ හිතක් බය තියෙන හින්දා දියවැඩියාව ගැන මං සිනමන් කුඩු ටිකකුත් මේ ස්මූති එකට එකතු කරනවා. ඉතින් මේ අමුද්‍රව්‍ය සියල්ලම එකට එක්කව කරලා බ්ලෙන්ඩ් එකේ මික්ස් කරලා තමයි ස්මූති එක හදාගන්නේ. මෙතනදී මට කියන්න අමතක වෙච්ච පොඩි කාරණයක් තියෙනවා. මේ ඕට්ස් වල ජෙල් එක හැදෙන්න නම් මේක රැයක් පුරා පෙඟෙන්න ඕන. එහෙම නැත්තම් ඔයගොල්ලන්ට ඒක කරගන්න අමතක වුණා නම් අඩුම තරමේ විනාඩි 15කට වඩා ඕට්ස් එක වතුරේ පෙඟෙන්න ඕනේ. එතකොට තමයි මේ ජෙල් එක ඕට්ස් වලින් හැදෙන්නේ.
ඉතින් මං කියන හින්දා ඕගොල්ලොත් මේ ඕට්ස් ස්මූති එක හදලා බලන්න. මේක හරිම රසයි. අනිත් එක බිව්වයින් පස්සේ ඕගොල්ලන්ට බඩගින්න දැනෙනවා ඉතාම අඩුයි. ඒ විතරක් නෙවෙයි ඇඟට හොඳ ප්‍රබෝධයකුත් තියෙනවා. ඕටිසම් ළමයින්ටත් මේක හරිම ගුණදායකයි. එහෙමනම් අද මං මේ ලස්සන වැඩසටහනෙන් ඕගොල්ලන්ට ශරීර සෞඛ්‍යයට හොඳ උපදෙස් ටිකක් දුන්නයි කියලා හිතනවා. ආයෙත් දවසක අලුත්ම වීඩියෝ එකකින් ඕගොල්ලොත් එක්ක තවත් දැනුම බෙදා ගන්න මං එන්නම්. එතකන් මගේ channel එකත් එක්ක ආදරෙන් ඉන්න.